මැෂින් එකේ දැන් මේ පැටර්න් සර්වර් වල සම්පූර්ණ අඳින්න වෙනවනේ හැමතිස්සෙම. අඳින්න වෙනවා එක්ක software එකෙන් අඳින්න හැකි. software මෙහෙ තියෙනවා වගේ මේකේ ෆයිල් ෆෝමැට් එක වෙනස් NSP කියලා එකක් තියෙන VDT ට්වීට් කරනවා අවුලන්න. මැෂින් එකට දාන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි කියන්නකෝ 0.01.nsp කියන ෆෝමැට් එක තමයි එන්නේ. හැබැයි VDT වැඩ කරනවා. දැන් මේ මම මේක පෙන් එකෙන් ගත්ත එකනේ මේක VDT. අපි අඳිනේ ඔක්කොම සේව් වෙන්නේ NSP කියන ෆෝමැට් එකේ. VDT තමයි මේ පෙන් එකෙන් දාපුවම තියෙන්නේ. එතකොට ඒකත් ට්වීට් කරනවා වුණන්නේ NSP ට්වීට් කරනවා. එතකොට ඔයාලට අවශ්‍ය නම් VDT වලින් හදලා දාගන්න පුළුවන්. software එක මම පෙන්නන්නම් මේක ළඟ software එක. හරි. දැන් අපි පැටර්න් අඳින එකට පාවිච්චි කරනවා තුනක්. එකක් තමයි මේ input කියන එක. ආයි modify කියන එක, convert කියන එක. පැටර්න් අඳින්න ගන්න input කියන එක. මේකට යනවා මම. මේකට ගියාම මුලින්ම එන්නේ මේක සිලෙක්ට් කරොත් ඇතුලේ තියෙන පැටර්න් එකක් අරගෙන ඒක එඩිට් කරන්න ඕ වැඩි කරන්න පුළුවන්. මේක කියන්නේ අලුත් පැටර්න් එකක් අඳින්න. ඊට පස්සේ මෙතන ස්පීඩ් රේන්ජ් දීලා තියෙනවා. හයි ස්පීඩ් දාලා අඳොත් මැෂින් එක 2700 නම් 2700ටම දුවන්න පුළුවන්. මිඩ් රේන්ජ් එකක් තියෙනවා, මිඩ් 2 කියලා එකක් තියෙනවා, ස්ලෝ කියලා එකක් තියෙනවා. ස්ලෝ එකේ දැම්මොත් ලෝ ස්පීඩ් විතරයි දුවන්නේ. ඒ කියන්නේ මිනිමම් ස්පීඩ් එකෙන් දුවන්නේ. මිඩ් 1 මිඩ් 2 කියලා තියෙනවා. මේ දෙක අපිට කැමති විදිහට වෙනස් කරලා හැකියි. ඒතුලේ පැරාමීටර් වලින් මිඩ් 1 කියන එකට දැම්මොත් 1000 වගේ දුවන්නේ. මිඩ් 2 කියන එකේ දාලා යනකොට මෙතන මිඩ් 2 එකේ යන්දා කියන්නේ හරි හයි එකේ හරි. මෙතන තියෙන්නේ ස්ටික් පිච් එක දෙන්න පුළුවන්. මේ පිළිතුමයි කියලා තියෙන්නේ. ඕන 2.5 නම් 2.5 ඒක අදාළ ගන්න දෙන්නේ නැහැ. දීලා එන්ටර් කරන්න තියෙනවා. දැන් අපි ආවේ අඳින ස්ක්‍රීන් එකට. අඳින ස්ක්‍රීන් එකේ මුලින්ම මැෂින් එක හෝම් එකේනේ තියෙන්නේ. හෝම් එකේ තියෙද්දි මේ මුකුත් ආයෙ යොබන්න දෙයක් නැහැ. කෙලින්ම අපිට ගිහෑකි අඳින්න ඕනේ තැනට. ඉල්ල එන්ටර් කරන්න. එතකොට මේ ජම්ප් ලයින් එකක් හඳුනනවා. හරිද? ඔව්. එතන ඉඳන් පැටර්න් එක අඳින්න අපි ඊළඟට පැටර්න් එක අඳින ෂේප් එක ගන්නවා. දැන් මේකේ නිකම්ම ඔහොම නැතන් කියෝ. ආයි ජම්ප් එකක්ම තමයි අඳින්නේ. හරිද? අපි පැටර්න් අඳින ඉරිවලට යද්දි මෙන්න මේ පළවෙනි එක තියෙනවා. මේකෙන් තමයි ගන්න මොකක්ද අපිට ඕන ෂේප් එක. අපි කොටුවක් වගේ නම් ඇදන් යන්න ඕනේ. මේක කොටුවක් වගේ සමහර පැටර්න් වල අපි මුලින්ම නිකන් ළඟ ස්ටික් දෙක තුනක් මහනවා. නේ? දෙක තුනක් මහලා ලොක් වෙන්න ඒ කියන්නේ ටැගින් යන්නේ නැත්තම් ලොක් ස්ටික් දෙක තුනක් ගහලා ඊට පස්සේ පැටර්න් එක ඇදන් යනවා. ඒක ගත්ත හැකි මේකේ. මේ බින්දු දෙකක් තියෙන ළඟ අපි මාක් කරන තැන තමයි ස්ටිච් එක වදින්නේ. ඊට පස්සේ කොටුවක් වගේ දිගට ඇඳන් යන්න ඕන නම් මේක ගන්න ඕනේ. අරගෙන එන්ටර් කරනවා. දැන් මෙහෙට ගියා. පල්ලෙහාට ගියා. අපිට ඕන ෂේප් එක ඒ විදිහට යන්න. ඕක එතනින් බ්‍රේක් කරන්න දානවා ඇඳන් ගියේ. ඊට පස්සේ ඒක ඩබල් ක්ලික් කරන්න ඕන නේද? තුනක් යනවා. ඊට පස්සේ මෙතන ඉඳන් අපි හිතනවා කර්ව් ෂේප් එකක් යන්න ඕනේ කියලා. එතකොට ආයි මෙතනින් මාරු කරගන්නවා මේකට ගිහින් මේක කර්ව් වලට. දාලා එන්ටර් කරා. ඒක තමයි අදින්දි කර්ව් තමයි. ඊට පස්සේ ළමයි තුන්දෙනෙක් හදලා දිනේ ළමයි තුන්දෙනෙක් බලන් ඉන්නේ. ඔව්. නැත්නම් තව ළමෙක් හදලා තියෙනවා. ඒතර නේද අපි දැන් නිකන් කෙලින් ෂේප් කරනවා නම් මේක අරන් ඇදගෙන දිහාසි. එන්නේ කි. මේ විදිහට අරන් දිහාසි. දෙපාරක් එන්ටර් කරාම ඒක එතනින් ඉවර වෙනවා. කර්ව් ෂේප් අඳිනවා නම් මේකට දාලා නැදන් දිහාසි.
එක ක්ලියර්. මේ ක්ලියර් එකේ ගොත් ආයි මෙවට යනවා. මෙතන ආයි මෙතන මේ කැලේ ඉවර නම් ජම්ප් කරගන්න ඕනේ ඊළඟ පැටර්න් එකට. මෙතන ඔබන්න එකපාරක්. එතකොට නැහෙන්නේ නැහැ. ජම්ප් එකක් තමයි යන්නේ. ඊට පස්සේ ඊළඟ කාමරේදී ආයි ඔන්න ඔටෝ මාරු වෙනවා. එතන ආයි එන්ටර් කරලා පස්සේ ඔටෝ මාරු වෙනවා නේ. ජම්ප් දාලා ගියාට පස්සේ ඔටෝ මාරු වෙනවා. ඔතන ඕකේ ඉවර නම් ආයි මේකෙන් මැනුවල් ගන්න ඕනේ. අරගෙන එන්ටර් කරා දැන් ආයි ඔටෝ මාරු වෙනවා. අඳින ලයින් එක. මෙතන මේ බින්දු දෙක මොකද කිව්වේ? ඉන්න ඩොට් ස්ටිච්. ඒක චුට්ටක් අනේ මෙතන ඉවරයි කියන්නේ. ඩොට් ඩොට් ස්ටිච් මේක අරගෙන ඉර පෙන්නේ නැහැ ඩොට් එක පෙන්නේ. මේක අපි එතකොට zoom කරගත්තා. දැන් ටැග් නැතුව ළඟ ඩොට් කියලා ලොක් කරගන්න ඕනේ. ඕක දැන් ගෙනියන තැනට ගිහිල්ලා ස්ටිච් එකක් වදිනවා. අපි මේ එන්ටර් කරන හැම තැනකම ස්ටිච් එකක් වදිනවා. ඩොට් එක තියෙනවා. ඔව්. එතනින් යන්න අඳින පේජ් එකට ඒ කියන්නේ අපි අර මේ 1933 ෆන්ක්ෂන් 3 දෙන්නේ. ඒ වගේ ස්ටොප් එකක් නේ. හෝල් කරන එක කරන්නේ නේ. ඒ දෙවෙනි එකට යන්න නේ. දැන් ආයි සබ් කාලා කැලලක් යනවා දෙන්න යනවා.